ඊයේ බෙලියත්තේ ස්විච් එක ඕෆ් කරා, ගම්පහ ස්විච් එක ඕෆ් කරා, ඊට පස්සේ කොළඹ ස්විච් එක ඕෆ් කරා. මේ තැන් වලට ගිහිල්ලා ස්විච් එක ඕෆ් කරා. මොකද බාල ගල්ලංගුරු වලින් හැදෙන ඒ නිෂ්පාදනය වෙන මෙගාවොට් 150 අඩුයි නිසා. අපි දිගින් දිගටම අනුතුරු ඇඟීමක් කරා. විශේෂයෙන්ම බාල ගල්ලංගුරු නිසා විදුලි කප්පාදුවකට යන්න වෙනවා කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මං හරියටම සති දෙකකට කලින් කිව්වා තව සති දෙකකින් අනිවාර්යෙන් ලංකාවේ විදුලි කප්පාදුවකට මේ රට ගෙනියනවා. මොකද බාල ගල්ලංගුරු නිසා. හැබැයි ඊයේ දිනේ ලංකාවේ තැන් 45ක ෆීඩර්ස් 45ක් එක පාරටම ස්විච් ඕෆ් කරා කිසිම අනුමැතියකින් තොරව. ඊට පස්සේ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියනවා ලංකාවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් කරේ නැහැ. ඒ වෙනුවට උනේ විදුලි බිඳවැටීම් පමණයි සිදු වුණේ. එහෙම නැතුව විදුලි කප්පාදුවක් කරේ නැහැ කියලා. හැබැයි අපි පෙන්වන්න කැමති විදුලි බල මණ්ඩලේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ අද දිනේ වාර්තාවේ මේජර් ඉන්සිඩන්ට්ස් යටතේ එහෙම නැත්නම් ප්‍රධාන සිදුවීම් යටතේ 9 වෙනියට තියෙනවා බල ශක්තිය එහෙම නැත්නම් විදුලිය ප්‍රමාණවත් ප්‍රමාණයට නිෂ්පාදනය කිරීමේ නොහැකි වීමෙන් හින්දා power manual load shedding දිගටම සිදු කරන්න උනා කියලා. මොකද මේ manual load shedding කියන්නේ? සාමාන්‍යයෙන් power cuts කිව්වම රටේ ජනතාව දන්නවා. එහෙම නැත්නම් විදුලිය කපනවා කිව්වම රටේ ජනතාව දන්නවා. හැබැයි manual load shedding කිව්වම රටේ ජනතාව දන්නේ මේ මොකද්ද කියලා. manual load shedding කියන්නේ අර ස්විච් එක ගිහලා ඊයේ බෙලියත්තේ ස්විච් එක ඕෆ් කරා, ගම්පහ ස්විච් එක ඕෆ් කරා, ඊට පස්සේ කොළඹ ස්විච් එක ඕෆ් කරා. මේ තැන් වලට ගිහිල්ලා ස්විච් එක ඕෆ් කරා. මොකද බාල ගල්ලංගුරු වලින් හැදෙන ඒ නිෂ්පාදනය වෙන මෙගාවොට් 150 අඩුයි නිසා. හැබැයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ නොමග යවුවට අද විදුලි බල මණ්ඩලයේ වාර්තාවෙන්ම පෙන්නලා තියෙනවා ඊයේ දිනේ තැන් 45ක විදුලි කප්පාදුවක් සිදු වුණා කියලා. ඒ වගේම තමයි සාමාන්‍ය විදුලි කප්පාදුවක් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. කිසිම අවස්ථාවක විදුලි බල මණ්ඩලයට තනි තීරණයකට විදුලි කප්පාදුවකට යන්න බෑ. ඔවුන් අනිවාර්යෙන් මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබා ගන්න ඕන. එහෙම අවසර ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඊයේ දිනේ සිදුවෙච්ච විදුලි කප්පාදු අනීතිකයි. මේකට අමාත්‍යවරයාට ඒ වගේම නිලධාරීන්ට විදුලි බල මණ්ඩලයට හිරේ යන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න පුළුවන් කාරණයක් තමයි මේ සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊයේ පෙරේද විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල වැඩි කරා. මේ ආණ්ඩුව විදුලි බිල වැඩි කරා. මොකද මේ විදුලි බිල වැඩි කරනකොට මේකේ ගිවිසුම් ගත වෙනවා power cuts කරන්න බෑ කියලා. එහෙම නැත්නම් විදුලි කප්පාදු කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඊයේ දිනේ මේ තැන් 45ේම අයට කැමති නම් කිසිම ආකාරයෙන් විදුලි බල මණ්ඩලයට මේ අලුත් ටැරිෆ් එකෙන් අලුත් විදුලි බිලෙන් මේ අයගේ බිල අය කර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඕගොල්ලෝ ගිවිසුම් ගත උනේ විදුලි කප්පාදුවක් කරන්නේ නැහැ කියලා තමයි මිල වැඩි කරේ. එතකොට ගිවිසුම කඩලා කිසිසේත්ම මේ තැන් 45න් මේ අය කිරීම කරන්න බෑ. පළවෙනි එක මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර අරගෙන නැහැ. අනිත් එක මෙහෙම විදුලි බිල වැඩි කරලා තියෙද්දි විදුලි කප්පාදුවක් කරන්නත් බෑ. මේකට අමාත්‍යවරයා ඇතුළු ඒ පාර්ලිමේන්තුවේ බොරු කියපු අමාත්‍යවරයා ඇතුළු මේ සියලුම දෙනාට නීතියෙන් දඩුවම් ලැබෙනවා.